Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මායි මගේ යාළුවෝ දෙන්නෙකුයි පොඩි ගමනක් යන්න තමයි මේ යන්නේ. දැන් වෙලාව උදේ 9යි. මං ඉතින් එළියට බැහැලා කඩින් පොඩි බීමකුත් අරගෙන දැන් මේ ඉන්නේ මගේ යාළුවා එනකම්. මට කොහොම හරි මෙතන පැයක් විතර ඉන්න උනා. මගේ එක යාළුවෙක් ඉන්න චුට්ටක් පරක්කු වුණා. ඉතින් මං දැන් බස් හෝල්ට් එකට වෙලා එයා එනකම් බලාගෙන ඉන්නවා. කොහොම හරි ඉතින් උදේ 9 මාරට එනවා කියපු එක්කෙනා එද්දි උදේ 10 මාරයි වෙලාව. එයාත් ආවට පස්සේ ඉතින් අපි දැන් මේ බස් එකේ යන්න තමයි යන්නේ. අපි කොහෙද යන්නේ කියලා ඉස්සරහට මං කියන්නම්. ඔන්න ඉතින් මේ ඉන්නේ අපි තුන්දෙනා. විනාඩි 10කට විතර පස්සේ අපි අද යන තැනට අපි ආවා. අපි ඉතින් උදේම ආපු නිසා උදේට කෑම ගන්න තමයි දැන් මේ යන්නේ. මෙතන තියෙන කැෆේ බාර් එකට ඇවිල්ලා තමයි අපි උදේට කෑම ගත්තේ. අපි තුන්දෙනා අද ආවේ මෙන්න මෙතනට. මේ තියෙන්නේ නාපෝලි වල තියෙන කපදිමොන්ටේ පාක් එක. කපදිමොන්ටේ පාක් එක කියන්නේ නාපෝලි වල තියෙන ලස්සනම සහ ලොකුම උද්‍යාන වලින් එකක්. මේක කලින් නම් රාජකීය උද්‍යානයක් විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වුණාට අද නම් නේචර් ලවර්ස්ලාට ටුවරිස්ට්ලාට ෆේමස් ප්ලේස් එකක්. මේකේ ඉතින් ලස්සන view points, walking paths වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ පාක් එක ඇතුලේ කපදිමොන්ටේ පැලස් එක, මියුසියම් එකයි තියෙනවා. නාපෝලි සිටි view එක බලන්න, රිලැක්ස් වෙන්න, සෙල්ලම් කරන්න මෙහෙ ඉන්න ගොඩක් කට්ටියන හොඳම ප්ලේස් එකක් තමයි කපදිමොන්ටේ පාක් එක කියන්නේ. මේක හදලා තියෙන්නේ 1734 දී. ඒ කාලේ නේපල්ස් රාජධානියේ රජු විදියට හිටපු කාර්ලෝ ඩි බොර්බෝනේ රජු මේක රාජකීය හන්ටිං රිසර්ව් එකක් සහ පැලස් ගාඩන් එකක් විදියට තමයි සංවර්ධනය කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් අද වෙනකොට මේක ඕනම කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්, රිලැක්ස් වෙන්න පුළුවන් ප්ලේස් එකක් විදියට තමයි දැන් තියෙන්නේ. අපි තුන්දෙනා ඉතින් අද මෙතනට ආවේ පොඩි පික්නික් එකක් කරන්න. අපි ආපු දවස් වැරද්දක් දුමන්දා අද චුට්ටක් වහිනවා හුලං වැඩි. ඉතින් මේ පේනානේ මේ රෙද්ද බිමේලා ගන්න බැරුව දෙන්න දඟලන විදිය. මේ දෙන්නගේ රෙදි වන්නම බලන් ඉඳලා මට නිකන් පිස්සු වගේ. 2000 years later. මේක හරියන්නේ නැති වැඩක් හින්දා ළඟපාත තිබ්බ ගලක් අරගෙන මගේ නුවණක් අරමුලේ පාවිච්චි කරලා මෙන්න මේ විදියට තියලා තමයි මෙයාලගේ රෙදි වන්නම ඉවර කරේ. එක වන්නමක් යාන්තම් ඉවර කරගත්තට පස්සේ මෙන්න මේ බීනුරි තව වන්නමක් පටන් ගත්තා. දැන් ඒ රෙද්දත් එලා ගන්න බැරුව තමයි ඔය දඟලන්නේ. කොහොම හරි ඉතින් වැඩ වගේ තනියම එලා ගන්නම් කියලා අන්තිමට මගේ අනිත් යාළුවාගෙනුත් උදව් අරගන්න උනා. දෙන්න රෙද්ද පටලගෙන පුදුම වදයක් තමයි දුන්නේ. කොහොම හරි මේ ඩබලට මේ රෙද්ද එලා ගන්නත් විනාඩි 5ක් විතර දඟලන්න උනා. කමක් නැහැ ඉතින් අද හුලම් වැඩි හින්දා රෙද්ද එහෙම ගියා කියලා කියමු අපි. කොහොම හරි විනාඩි 20ක විතර රෙදිවන්නමින් පස්සේ අපි ගෙනාවු කෑම ටික පිළිවෙලට තියාගන්න ගමන් තමයි අපි දැන් මේ ඉන්නේ.
ඉතින් ගෙනාපු අඩුම කුඩුම ටික පිළිවෙලකට තියලා කන්න කියලා ඉඳගත්ත විතරයි. මෙන්න එක පාර වහින්න ගත්තා. හොඳ වෙලාවට ගොඩක් වැස්සේ නැහැ. චූටි කුදු පොදක් විතරයි ගියේ. නැත්නම් අපි තුන්දෙනා හිතන් හිටියේ පික්නික් එකක් ඔලන් ගෙදර යන්න. මෙතන හිටපු අයත් අපි දිහා බලන්න නැති මොකද මේ වැස්සේ පික්නික් කරන්න කියලා කවුරුත් කියන දේවල් අපිට වැඩක් නැති නිසා අපි ඉතින් වැස්සෙම අපේ පික්නික් එක කන්ටිනියු කරන් ගියා. කොහොම හරි ඉතින් අපි තුන්දෙනාගේ වාසනාවට එච්චර වෙලා වැස්සෙත් නැහැ, තදින් වැස්සෙත් නැහැ. ටික වෙලාවක් බොරුවට වැහැලා නැවැත්තුවා වැස්ස. Well then, why? මෙතන මේ එක්කෙනෙක් කියනවා මේ වහිනවා නෙමෙයි ගස්වල තියෙන වතුර ටික වැටෙනවා ගස් ටික හෙලවෙද්දි කියලා. අයියෝ ඉතින්. දැක්කනේ වැහි දෙයියොත් අපිට බයයි. අච්චර වෙලා වැහැලා දැන් නම් පායලා තියෙන්නේ. මේ ඉතින් තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ තත්වේ. අපි කාලා ඉවර වෙලා මමයි මගේ යාළුවෙකුයි අද චූටි වැඩක් කරන්න තමයි මෙතනට ගොඩක්ම ආවේ. අපි දෙන්න පොඩි ඩාන්ස් කවර් එකක් කරා. ඉතින් දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ ඩාන්ස් කවර් එකේ වීඩියෝස් ටික ගන්න. බිනුරි තමයි ඉතින් අපේ වීඩියෝස් ටික අරන් දුන්නේ. thank you බිනුරි ලස්සන ඩාන්ස් කවර් එකට වීඩියෝස් අරන් දුන්නට. ගස් නෙවනේ අපි දුව පැනලියදේ මතකේ ගෙන අයියේ බාලේ මදනල අතරේ නුඹේ සුවඳයි එව්වේ හිතගාව හිඳිමි පෙරසේ. මම මේ vlog එක අවුට් කරද්දී අපේ ඩාන්ස් කවර් එක නම් අවුට් වෙලා තියේ. ඉතින් බැලුවේ නැත්නම් ඒකත් ගිහිල්ලා බලන්න. අපි දෙන්න මේ ඩාන්ස් කවර් එක කරේ අපි දෙන්නගේ ආසාවට. කොහොම හරි ඉතින් පැයකට විතර පස්සේ අපේ ඩාන්ස් කවර් එක ඉවර කරලා අපේ වීඩියෝග්‍රැෆර්ට මෙන්න මේ වගේ වීඩියෝ එකක් ගන්න ඕන කිව්වා. අපි දෙන්න මල් කඩනවා. ඉතින් එයාගේ ආසාව නිසා අපි ඒකත් කරලා ඇත්තට මේ වීඩියෝ එක ලස්සනට ආවා. thank you බිනුරි so much. මේ තමයි අද දවසේ අපේ වීඩියෝග්‍රැෆර් හනිම thank you. සම්පිදා. දැන් නම් වෙලාව 1:00යි. අපි දැන් ඩාන්ස් කවර් එකත් කරලා දැන් බඩගිනි නිසා කන්න තමයි යන්නේ. මේ තියෙන ඉතින් අපි අද දවල්ට කාපු බත් එක. ඉතින් අපි දැන් කාලා ඉවර වෙලා දැන් නම් මේ ලෑස්තිලා ඉන්නේ යන්න තමයි. bye.
අපි තුන්දෙනා ඉතින් අපේ පුංචි පික්නික් එක ඉවර කරලා දැන් මේ ඉන්නේ ආපහු ගෙදර යන ගමන්. ආපහු අලුත් vlog එකකින් හම්බෙනකන් ගිහිල්ලා එන්නම්. බයි.